නොනවරුණි මහත්තුරුණි අද කතාව හෙන්න මොලකාරය. හෙන්න මොලකාරය ගැන තමද මේ කතාව ඔන්න දැන් යාලුව දෙන්නේ ඇතර කතාව. මේ අපේ මාමන්ඩින්නේ ගැනික තාත්ත එන්න මොලකාරයම ඒ මාර මොලේ මිනිියගම විශ්වාස කරන්න හරිද. කොච්චර මොලේද කියල මට තේරෙන්නේ දැන් එකට මං ඇත්තක යාලුනාන අපේ නොන එක්ක යාළුවෙලා මම ගියා නියාව ගෙදත්ත කතා කරන්න ගියාම ඒගොල තාත්ත මාම උන්ටට කතා කරලා එන්ඩ කියලා ඒකත් දීලා උන්ට කතා කරකෙක්කම ගෙනත් තිබුණ ක හරි ඉතින් අපි සතුටුයි පුතාට පුතාගේ ඉතින් කෙලින් ඇවිල කතා කරපුුව එක ගැන තින්දුවගේ කැමැත්ත ඉතින් අපි එකට මුකුත් කියන්න ඊට පස්සේ මට කිව්වා මෙහෙමයි අපේ ඉඩමත් තියනව කුඹුරුත් ඉඩමත් තියනවා ඒකයි තව අපේ තියනවා මෙන්න මෙම කොහෙටමන් ඇත පොඩිගේ අත්ති නොක ගොලන්ගේ කවුද පරණ ගමේගේයක් ඒකයි තව මොකක්දමන් දන්න වාහනයකුයි ලොරියකුයි දෙන්නම් කිව්වා පරණ ලොරියක් ඒක තම අපි මෙයාට දෑවැද්දර දෙ මංකව මේ මම එහෙමට අබ්බලාපොරොත්තු වෙන්න මමාවේ එම දේකට නෙමේ මට ඕන ගෑනු කෙනා විත ළමය විතරයි මමාසේ එම කිව්වම නෑ නැහෙම නෙමේනි දෙමවපියට අපේ යුතුකමත්තියෙන මම ඒ මංකො නෑ නෑ මට ඒක එපා කියලා මම නිකන් අර එම කිව්ේ තොටක ඕ ඉතින් පුතාගේ විරුද්ධත්වය ප්‍රීනෝනන් ඉතින් අපි කොහොමද දෙන්න හෙනඟ ඉතින් කසාද කරම කියලා කසාද කර කරල මාස තුනක් ගෙන නංගිට අර මට දෙනවයිකිව කුම්පුතුයි ලොරියයි අර කොහෙද ඇත ඉඩමයි තව මොනවදයි දාලාද ටික සල්ලි තියනකට බන්දල දීලා ඒගෙතට වෙලා ඉන්න උන්ගෙක්ක මම කොලියට ඉන්න ඔන්න බල එන්න මොලකාරය මිනිිය මොලකා මිඩිය එන මොලකාරයයවා එන උඹ එන ගොනාන් නොනවරුණි මහත්තුරුණි අද කතාව හෙන්න මොලකාරය හෙන්න මොලකාරය ඕන දැන්ගේ යාළුව දෙන්නේ කතර කතාව දැක්කනේද කවුඩ මුබ නිර්මාන්සය අපි ඉල්ුවට කියන්න නිර්මාංශයකි වටටි ඕක කුල්ලු මරණය කානවා නෑ උගේ දන්න උක හෙන්න මොලකාරය කියලා මොලකාරයව නඩති ඕක කුල්ලු මරමරය ගොන්න කලු කරන්න කුල්ලු මරපු කතාව දෙමේන ආනැව බිත්තරනේ බිත්තර නෙව්කරේ උඹ දන්න රු කරපුදේ ඌය මට රතා කල දවසක් මෙවරෙන් උපට කියන්ද මං මේ සේරම කරගට්ට මේ කුකුල් පාම් එකෙන් කිව්වා ඕකා ඌ මට පෙන්ව කුකුල් පාම් එකෙන් ලාභගත්ත හැටි බිත්තරවලින් සමහර දවස්වලට අල්ලල තියනව ඇල්ලිල්ලක් බං මාර ගනම් බිත්තර නෑකී ගිය මටකරපට ඒකාලු බිත්තරෙන් ගහලා තියන මාර මැච්ච එක බිත්තරෙන් මට්කහන්ඩ වැෑන බිත්තරෙන් බිඳෙනවන දාපුගම මැච්ච එකක් කියන්න බ මේ ක්‍රිකට් මැච්ච එකක් නෙමෙයි ගේමක් විච්චරවලින් ඔවු අර අරකන මොකද අර දෙන්න දෙ පැත්තට වෙලා බිත්තරේ පාස් කරන බිදුනොත්තව අනේ ඒකන බිත්තරෙන් කරන්නගේම ගොනු බිත්තර අරගෙන බිත්තරේ මිලෙන් ගානගේම කියන්නේ ඇති දූ ඒම කල්ලා ඌ ඩොකු ඉඩං අරම්බ ඔය තියෙන තව අක්කරේදකරු තනි ඉඩන් තියෙන නිකන් ඔය ටිකක් ඇතටවෙන් අරගෙන මූව සව සුද්ද කොල්ල මෙවා කොල්ල සංවර්ධනය කොල්ල පාරවල් දාල මෙවා දාලා ඇද්දාල ලොකු බැනර් ගාල ආය තුංගුණේ හතරගුණේ හෝල තියන සල්ලි රියල් ස්ටේට් වූ මට කිව මේ දැම්මන් ඇතිබම් මට දැම්ම කුකුල් මරල යම කොල් ඇති වෙලා තියෙන කුකුල් බිත්තරවලින් ඔයලා උඹ පාම් එක කරපා කියල මට පාම කන්දුන්නවා නෑ පාම් එක වික්කා පාම විශ්වසක මාරු කොර අරකට අරකට පාම් එක ගත්ත ඒ මට මම දුන්න සල්ලියනුත්තු ඉඩන් ගත්තා අරගෙන මම දැන් කරන්න පටන් ගත්තම තම සීන්නක තේරුණේ ඌ ඇර කුකුල්ලුන්ගෙන් හම්බ කොල්ල බිත්තර අරං නාකි කුකුල් කිකිලියෝ ඉන්නවා ඔබල අක්කවා අනේ මේ උඹට මම දැන් අරිද අනවස්ස කතා කියන්නෝ නැන වෙතද නකි කිකිලි ගන පැකට හිටට අරගෙනවා මූ ඒක තමයි මට ගුල්ල තිී මුම් බිත්තර දාන්න උමිකන්නෙක් යන්තම් පුංචි විත්තර දාන්නේ අන්දිවට මම්බල වැඩක්න අන්තිට උන්ගොක්කො මසර දාල ම වාල දෙම හෙන මොලේ බව්ගේ එන්න මොලහෙට වේවා උඹේ ගොන් කමනි නොනවරුණි මහත්තුරුණි අද කතාව හෙන්න මොලකාරය හෙන්න මොලකාරය දැන් ඔන්න තවත් යෝගය සිද්ධිය වනී වැඩි මන ොන් කල්පනා කරන්න මාර පොරවල් ඉන්නනේ දද ඇස්සන් කට් කිය ලබි කියත්
චිත්‍රපටිය ප්‍රදියස් කරේ ඔව් දන්නවද වූ කරපුදී ඔව් මට කතා කරලා කිව්වා වැඩත් තියනවා නම යන වැඩක් උඹ සල්ලි තිබ්බට උඹලව කවුරු දන්නෙත් නෑ ඔබ කැමති නැද්ද සල්ලි දාලා ඒ ගානත් අරගෙන ලාබෙකුත් අරගෙන ප්‍රසිද්ධ වෙන්ඩ කියලා කවුද බං කමැති මංකෝ හරි කියල මිනිියකෝ පිණිය දන්නවා කට්ටිය ඔක්කොම් පිච්චරකක් කරමු මිනිියදානවා කෝටි 3ක් මට කෝටි 3ක් දාණ්ඩ කිව්ව කෝටි 6කුව බජට් එක ෆිල්ම් එකේ ෆිල්ම් එක කරලා දාපු ගානත් අත තර ලාබිට එකට බෙඩාගමු කිව්වා හරිනේටෙන් තුනයි වෙදන්න පේ මංකුව මට එච්චරවා තීරෙන්න ඔයා කරන්න මම දෙන්නම් සල්ලි කියලා මිනිියට එන්න මොලකාරයන බං මිනිිය මට පෙන්නුව මේමයි මෙමයි ආටිස්ලට මෙච්චරයි වාටිස්ලටයි ඔය බඩුවලටයි තවමන මොනවදේවට කෝටි 3ක් පෙන්නවා එතකොට ඔය වියදන්තිීන බං කෑම බීම ට්‍රන්ස්පෝට් කැමර හෙනට යනවද කැමරවල්ටයි ඒවට ඔක්කොට කෝටි 3යිකුව මිනිියගේ පංගුව ඒකුව මගේ පංගුව මේක කිව්වා පශ්චකෝමාරී පිල්ම එක කර කොල්ල මිනිියව පිට රටවල්ලොල පෙන්නල මිනිිය ගිය මට තේරෙන්නේ ෑන කියලා ඔස්ත්‍රේලියාවේ ඔය යුරෝ පක්කොම මිනිිය ගිය පිච්චර කර මත්තව පොඩි අතකට කොහෙටද ගිය මේටද කොයිට මංගේ කොරිය අනිත් ඔොඩ ඔොඩේවට ඕගේ ඇංගලන්තය ඔක්කොම ගිල්ල ඇවිල්ල ලොකුලාබේ අන්නෑ කියලා මට මගේ කෝටිතුරු දුන්න අතකට මිනිිය කෝටි මිනිියක වියදම කෝටිතුන කියලත් ගත්ත පස්සමට ඒඩි හම්බුන ඇසිස්ටන් ඩිරෙට්ට ඌමට කිව්ව වූ තරාවෙලා අරුත් එක්ක මූ සත පහක්කත් දාලා නෑබ මගේ කෝටි තුනෙන් තම මූ කරකෝලටී නොක්කොව මූ මගේ කෝටි තුනින් ආටිස්ලට ඇඩ්වාන්සිතරක් ගෙවලා ඉටසට කෝටි තුන හම්බුවනවනි ඒකෙන් ඉතිරුටික ගෙවල මූ කෝටි දෙකහමාරක් විතර නිකං ඉත ලම්බු කොරගෙන රටරටවලත් ගීල බලන් එන්න මොට ලාබ හම්බෙන්න්නට ලාභයන්නේ ලාභයක් නෑකි වලාබේ වියදම ලකෝටි හයකු අයිචර 140 පාදකොය දෙන බං අම්බේ ලොකුවට දිවට පොට්ටර ගැවට අපිට අම්බේ නෙච්චරන ඊට වසකෝමට මූ නිකං ඉදල රටරටවල්ලත් ගිල්ල ඌ නමත් ගාගෙන මගේ නමත් එක්ක කෝටි දෙකාමාරක් විතරවාගත්ත උඹේ නම කියානේ මගේ නම කිය බැයිති වූ එන මොලකාරය එන්න මොලකාරයන වේවා එන උඹ එන ගොනා නොනවරුණි මහත්තුරුණි අද කතාව හෙන මොලකාරය එන්න මොලකාරය ඔන්න දැන්ගෙත් තවයි වගේ කතාවක් මේ වගේ හෙන මොලකාරය එනවා මේ අපිට උදව් කරන්න වගේ ගොඩක් එනවා බරිස්සම්වෙන් ඔන්න දැන් ඒ වගේ තව එක මේ ඒ සකල සූරිය ජීවිතය බව ඉගෙන ගන්නවන උගෙන් තමයි ඉගෙන ගන්න එන්න මොලකාරය එන්න මොලකාරය බදන්න ඔව කරපු වැඩි අපි ඔලිබොල් ටූනමන්ටක් කරානි අපි ගිල ස්කොලති මොලිබොල් එක තියෙනවන බං ඒ ග්‍රවන්් එක කෝට් එක තියනවන කෝට් එක අපි පින්සිපට අපි මෙම ටූනමටක් කරන්න සැන්සුරාද රිද අපිට කෝට් එක ගණ්ඩ පුළුවන්ද කියලා මේ ඉතින් සකල සූරියත්තාව ඉල්ලති පින්සිපල්ක අ දෙන්නම් මෙම පාසලට පොඩි සංවර්ධ රූදලට පොඩි ගානත් දෙන්න කබැයිඉතින් නීති තියනවා මේක පාසලක් මේක ඇතුළේ බොන්්ඩ බෑ එතන කෑ ගහලයව මෙම කුණුවර්ප කියල ඒව කරන්න බෑ රණ්ඩුවෙන්ඩ බෑ ටැප් කඩල ඒව මෙ දාන්ඩ බෑ අවට ගෙවල්තින බජවුදාන්ඩ බෑ රේමය කියලා කිව්වා ගොම පුක හරි හරි කරන්නම් කෝම සකල සූරියකෝ ඉතින් කෝමට වන් ෝමට උනමන් කරන්න කට්ටියතින් ඇල්ලමකො නවත්තන්ද කොල්ල ඇවිලායි මේ සෙට්ටු නොත්තේම තීවිල්ලක් කටේම සෙට්ටුනොතුව නවත්තන්ද අනිතක සන්සකු සිින්දුවක් කියලා එම නැත්තව මොකටද ටූනමන්ටක් කල්ලා අනේ ඕකෙවයි නීතිවල කරන්න ඕන්න මං මගේ ඉඩම දෙන්නම් අපි සුද්ද කොල්ල මෙ කොල්ල අපි කරම ටූනමන්ටෙක්කි අපිත් එක වෙලා කට්ටිය ගමේ උන් එකතු කරගෙන සමධානයක් දාලා ඇතන කැලේන බං උන්ගේ ඇතන ඉඩම සම්පූර්ණ සුද්ද කල්ලා පර මේ වගෙනල්ල තලලා පුවක් දෙක්කෝ කනුගෙනල්ල හිතෝලගා ගැව්ව කෝඩ් දෙකක් එතකට ගොඩක් කරන්න පුල කෝඩ් දෙකක් කල්ල ගහලා මෙ කොරලා ලස්සන්ට ෆයිනල් එක් කල එතනම සැමවා දුන්නන ගීල පහුවඩ අවදාට පහුවදා බලන්නට අර කනුතික ගලෝලදා මූ ඉඩම විකුඩන්ද දාලා මූ අපිට කියලා සමධානයක් කොරෝගෙන ඉඩම සුද්ධ කරගෙන ඔන්න ඔබ වෙන්නම් මොලකාරයබ එන්න මොලගේ මොලේන වේන එක එන උඹලා තියන ගොන්කමනි
නොනවරනි මහත්තුරන අද කතාව හෙන්න මොලකාරය ඔන්න දැන් ඒ වගේ තවත්තේ මොලකාරයෙක් ගැන තම මේ කතාවයන්න ඔන්න නේත් ඇවිල්ලා ඒ ඔය මෙයඉන්නේ කවුද චම්පිය චම්පික චම්පිකය චම්පික මෙයා රඩමක නෑනෑ විශ්විධානී චම්පික දනෝකන චම්පික අපේ චම්පිකය චම්පික දැසූරිය මාර මොලකාරයවා මොලකාරය කියන්න එහෙම මොලකාරයෙක් මම දැකලමනේ ඔබ කියන්න මංගෙදා කට ඉන්න එක ගමන් ඉතින් එකවා කියන රට රටවල් ගැන මංකවා ඉතින් බලපං බලර කියවන මරනු ගිල්ල නෑන ජීවිතයට පිට රටකට කියල ඒ පාත වූක අනේ ඉතින් වෙලාකෝ කියන්ට පැ මම එක්කයි යනවන කියලා කිව්වා කියල මොංකිව කොයිද කියලා ඌක වර යන්ට තායිලන් යංකිව ඌ එක්ක ඌක උගේ ටිකට ඒවා උගන්නම් මට මගේ ටික කරගන්ද කිය ඌට පස් මොනාද බිල් වගේයක් ගෙනල දුන්න ටිකටින් කියලා හෙන ගානක් ගියාබ ගණන් දැන් ටිකට් ටිකට ගියා ගීතහන්ක කියන්න විස්තර මන්ටිකට් මෙ කරගත්ත ඉට පස්ස මූ වී සෆිස් කියලා ඒම ගානක් කරගෙන කෝමහරි ගිය ගිහිල්ලා ඕටල්ලොටොක්කෝ ම ගෙව කෑම බීමෙන්ෙන් කියලා තව තව පොඩි පොඩි තැන්ගොලට ගිය ඊදවස මොය පාරෙන් එෙන්ෙන් රොටියක් බඩ ඉරිංගු කරල්ල නම්මන ඒව වුවරන් දුන්න උගේ ගානේ ඔක්කොමර අනිත්තය ඔක්කොම ලොකු කෑම නම්මනම් පාටිදාපු ඔක්කොම්ම එක දාලා ඊට පස්සේ එනකොට මූ ඊට පස්සේ මොනමනවද බඩුවගේකුත් ගත්තා අරගෙන කොහමට මේක බටියාගනින් බැෑකි රදාගනින් මේක කියල උගේ බෑගේ රදදාල මගේ බෑක රදදාල මං ති මුකුත් ගත්න ගෙදෙට්ව පොඩි පොඩි දේව එනකොටම බෝතලුත් ගත්තා පස්පොට්ක දියන් කියල බෝතලුත් ගත්තව උබේකටයි උගේකටම බෝතලුත් අරගෙන ආවා ඊට පස්සතාම දැනගත්තමු මූ සත පක්ක වීදන් කරලා නෑ ටිකට්ටොල්ට අට උගේ ටිකට් එක කියලා කිවට ඌ මගේ සල්ලියලින්තව ඒකටරන්දී ඊලකට ගාන දන්න ම ගාන දන්න ඒකට වීස ෆිස් කියල එකක් නෑලු බං ඒද වීසගත් නෑරු ලංකාව මම දන්න ඒක ළඟදීදල වෙලා තින මූ වීස කියලත් ගානක් ගත්තනේ අරගෙන උගේ බඩුමනවා දත් අරගෙන උගේ කෞද නංගිකතකොට මේ පාතියට වෙඩින්නකට ගත්ත බෝතල් වලට මඩි වෙලා ඒ බෝතලුත් මූ මගෙන් අරගෙන බලපන් එන්න මොලකාරය බං වූන එන්න මොලකාරය මොලකාරයෝ තමයිති උඹල වගේ ගොන්න ඉන්නක නොනවරුණි මහත්වරුණි අද කතාව හෙන්න මොලකාරය හෙන්න මොලකාරය ඔන්න දැන් ඒවගේ තවත් ඉන්න මොලකාරෙක් ගැන්තමද ඒකොල්ල කතාවේ ඒ මේ ඔය ඉන්න ජයමුණිය ජයමුණියා මම දැකපු හොඳම මොලකාරයව ජයමුණියාව එක දසක් අපේ ගෙදෙත ඇවිල්ල ඉදංකවා බලපම් මේ වෙලා තියෙන හැටි ළමේ කදාගණ්ඩන්න හැමිනිස්සු කසිප්පු බීලා එහෙම ලොකුවට තිබුණෙත් නෑවා මට දැන්තමයිව තීරෙන්නේ ඒකෝ මෙහම කසිප්පු බොන මේක ලෙඩ වෙන අරම මිනිස් ගමයවුන් කසිපු බොන්නවා ඕ ඒක තමයි මිනිියකෝ මේක මොකක්කරි කරන්න ඕන මේක ලොකු අපරාධයක් ගමට සිද්ධ වෙන මේ ගැන අපි කොනහරි කරමුට කියලා මත් තාකිව්වා ඉට පස්සේ මූ මාව ඉස්සරාටදාගෙන වෙද්ද මහත්තයයි ස්කෝල මහත්තයයි ඔඉන්න පන්සල ආමුදුරුව ඔක්කොම හම්බෙලා අමධ්‍යප සමිතියක් පිහිටවම කියලා ගමේ මූ මාව සභාපති කර සභාපති කල මුකුත් නේ මුකුත් තනතුරු ගත්තෙන්න ඉට පස්ස මෝකිව අපි මේම මේක ගම මේක දැනුවත් කරන්න ඕන කියලා පෝස්ටර් ගැව්වා මුලින් ඌ සල්ලිට්ටික වියදන් කර ඉටස පන්සලේ රැස්සීමත්තියල වැඩීටි කසිපු බොනයට ඒ ගර කෞඩ මන්ද ලෙච්චර කෙනෙක්ද කොහෙට ගෙනල්ල ලොත්ත ඩොට්ට කෙනෙ වෙනල් ඒකෙන් වෙන හානිය ගැනයි ඒ මොනවද නරක් වෙනවා අක්මාව නරක් වෙනවා අරේ මේ කියල ඒවත් දුන්න දීලා කෝමති ඊට පස පොලිස්සිය වයිසීවත් ගෙන්නවා මම ගෙන්නවා මාව දන්නවනවා මාව ගෙන්න්නලට පොලිස්සිෝ වසිට අපේ ගමට මේම උදුරක් වෙලා තියනෝ කසිප්පු මේක නතර කරන්න ඔබතුමා ගුඩ අවෝනිකල පොලිස්සිය වයිසි සේරම කසිපු විකුණෙවුන් අල්ලන් කියල දැම්ම ඇතුළට අර කසිප්පු නැවැත්තුව සම්පූර්ණයෙන් ගමේ නවත්තල මට ස්තූති කොල්ල මේවා කල්ල මට දුන්න බාර ගෙදර ගහන්ඩට මෙව්වයකුත් දුන්නනි බලංකුමු ගමට කරපු සේවයට කියලා ශ්‍රී මොකක්ද නම කුද්දාල මට වද වන ගම් ග්‍රාම මොකක්ද කියලා දාලා මට ඒකත් දීලා සම්මානකුත් දිල දැංගිතින් මේක මුකුත් නෑන කසිපුත් නෑන කියලා අපි සමිතිය විසිරෝම කිව්වා මත්කෝ විතින් දැන් අපි කර සේවය කරන්නල විසිරව
මාසයක් ගෙන මූ දැම්මන වයිස්ටෝස එකක් ගමි අ දැම්ම දැන් දැන්කට කසිබු බනේ උන් ඔක්කොම කියද්ද ලොගේගෙන් බොන්්ඩෙපයි ඔන්න ඕකගේ මොලේ වලපවකට මොලේ ඕක මොලේ අයිති උඹල තියන ගොංකොමන ඌට කඩේ හිල්ලදී නොනවුරුණී මහත්තුරුණි අද කතාව හෙන්න මොලකාරය හෙන්න මොලකාරය හෙන මොලකාරය ඔන්න දැන් එක මනුස්සෙක් මන්ත්‍රී කෙනෙක් ඇවිල්ල ඒ කෙනෙක කතා කරලා ගිය නේ මන්දයිති සිරිවවන් මන්ත්‍රී තුමා එන මොලකාරයද එන මොලකාරය තමයි එන්න මොලකරම දන්නවට කරපු දේශන හෙන සිරිමන් මන්ත්‍රීටු අපි ඔක්කොටම නොමිනේෂන් දුන්න මිනිියටත් දුන්න මටත් දුන්න මිනිාව අපේ ගෙද ඇයිල්ල මටකවා මෙහම පටන් මන්ත්‍රතුමා කියලා කතා කර සරුත් කිවා සර මේ මෙහෙමයි දැන් අපි මෙහෙම කරමු අපි දෙන්න එකටය අපි දෙන්න ගීල එකට ගින් අපි දෙන්න යා කියන්නංකවා මට දෙන්න කියලා පලවෙනි මනාපේ යාට දෙවනි මනාපෙට තුනත් දෙන්න පුළුවන් තුනත් දෙන්න පුලන යාකෝ යා ඉල්ලන්නම් ඔයා ඔය මංකෝ ඇතවට මම කියන්නම් ඔය නෑ නැහෙම ඔන්න දෙවනි වනාපේ මට දුන්නම ඇති කියලා කිව්වා ඊට පස්සේ මං ස්තේජ් ගහලා රැස්සීම් සංවිධානය කරලා වාහනල ඇත්ති කරගෙන මේ කවත් අතගෙන ගියාගමේ හැමතැනු මිනිිය හරි උඩ තියල අනේ මේ මට නෙමෙයි මේ ඔගොල්ල ඉන්දෝන මේක අපිට වඩා මේ මිනිස්සු වැදගත් මෙයාට එක දීල මට දෙවනි මනාප යන්තන් දීලා පුඩ්බෝඩ් දෙකෙල්ලෙන්ද හොම කියල තව කිව්වේ චන්ද පටිපටව ආව මූ දිනුම් අපි පරටයි අපි කියන්න බලන්නකොට මු හැම කොට්ටාසම මන්ත්‍රී අල්ලගෙන ඔය ගේමමයි ගහලා තියෙන හැමතනම දෙවනියක දෙවනියක කිය ඉල්ලගෙන කියල සතපාක්ක වීදන් කරලන උන්නිකම් පාලිමේන්තු ඔන්න බලන්න මිනිියගේ මොලේ උඹල ගොංකොම නෙවේ අපේ ගොංකමදේ කියනුබ